දන්නේ පල්ලෙහා බුල්ඩක් ෆයර් ලෙවල් 4 කියලා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඔයාලා? හොඳින් ඉන්නාද? පහුගිය දවස් ටිකේ ලංකාවට හිතුවත් නැති විදිහේ ආපදා තත්ත්වයක් ඇති වුණා. ඒකෙන් ගොඩාක් මිනිස්සු දැනට පීඩා විඳිනවා, අවතන් වෙලා ඉන්නවා. මිනිස්සු ගොඩක් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා. ඉතින් හිතුවේවත් නැති විදිහේ ආපදා තත්ත්වයක් තමයි ඒක ඇති වුණේ. සුලික් වුණාට ওই ප්‍රශ්නත් නිසා මට පහුගිය දවස් ටිකේ දැන් සති දෙකක් වෙනවා මම අවසාන වීඩියෝ එක දාලා. සති දෙකකට පස්සේ තමයි දැන් වීඩියෝ එකක් දාන්නේ. මට ඉතින් ෂෝට් වීඩියෝ එකක්වත් දාගන්න බැරි වුණා. ඔය රටේ තිබ්බ ප්‍රශ්න එක්කත් මට වැඩත් ටිකක් වැඩි මේ පහුගිය සතියේම. ඒ නිසා වීඩියෝ එකක් හරියට දාගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් මගේ අවසානෙත් දාපු මම අවසානට කරපු කප්කේක් වීඩියෝ එකට ඔයාලගේ හොඳ රෙස්පොන්ඩ් එකක් තිබුණා. ඉතින් මම හිතුවේවත් නැහැ ඇයි කිව්වොත් ඊට කලින් දාපු වීඩියෝස් වලට views 100ක්වත් ගියේ නැහැ. හැබැයි ඒකට දවස් දෙකකින් 1200ක් විතර ආවා. ඉතින් ඔයාලගේ ඒ සපෝට් එකට ගොඩක් thank you. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලා බලලා කැමති නම් like කරන්න, subscribe කරන්න, මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක කරද්දී මගේ දැන් මේ වීඩියෝ එක ඔයාලා බලනවා නම් මම මේක කරද්දී සබස්ක්‍රයිබර්ස්ලා 67යි මගේ channel එකේ තියෙන්නේ. අපි බලමු මේ වීඩියෝ එකෙන් පස්සේ කොච්චරක් වැඩි වෙනවද කියලා. ඇයි කිව්වොත් මම කප්කේක් වීඩියෝ එක දාන්න කලින් මට සබස්ක්‍රයිබර්ස්ලා 23යි හිටියේ. ඒක දැම්මට පස්සේ තමයි 67ක් වුණේ. ඒකට ඒ තරම් හොඳ රෙස්පොන්ඩ් එකක් තිබුණා. මම හිතුවේවත් නැහැ. දැන් ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම මොනවද කරන්න යන්නේ කියලා කිව්වොත් මට ඇත්තටම මොකුත් අයිඩියා එකක් නැහැ. මොකක් හරි වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා කල්පනා කර ඉදි තමයි මට හිතුනේ ඔයාලත් එක්ක අද මෙන්න මේ කොරියන් රාමෙන් නූඩල් එක try කරනවා කියලාද. ඉතින් මම කොරියන් රාමෙන් කියන්නේ කොරියන් මේ රාමෙන් නූඩල්ස් try කරලා තියෙනවා. ඔය ලංකාවේ ප්‍රීමා කොත්තුමි එකේ තියෙනවනේ කොරියන් රාමෙන් කියලා නූඩල් එකක්. ඉතින් ඒක try කරලා තියෙනවා. ඉතින් ඒක වගේද මේකත් නැත්නම් ඒකට වඩා හොඳයිද සැරයිද කියලා බලමු. මේකේ තියෙනවා පේනවද දන්නේ පල්ලෙහා බුල්ඩක් ෆයර් ලෙවල් 4 කියලා. ඉතින් බලමු මේකේ කියන තරම් සැරයිද කෑවම මේ තාරාවෙක් නේද ඒ වගේ ගිනි පිට වෙනවද කියලා අපි බලමු. ඉතින් මේක දැන් හදාගෙන බලමු. You let me build up my feelings. You shatter them quickly, I let you. It's easier than fighting, but I know I give you everything I am. You throw it away like it's nothing. It's easier than fighting, but I know you're so inside the agony. Stop for a second, breathe. I'd turn it all around if I could, but I know it's not enough. I've been trying to reach you, baby. I lose my mind. You've been kinda see-through lately, but you're good for me. 'Cause every time you hurt me, I go na-na, oh na-na. Tell me to leave you, I say na-na, no not now. I've been trying to reach you, baby, to understand you better, baby, tonight. ඔන්න හදාගෙන ආවා. ෆෝකස් පේනවත් නැහැ හරියට. දැන් කාලා බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති මම හදාගත්තු විදිහ
ඉස්සල්ලාම මම නූඩල් එක තම්බගෙන ටිකක් ලොකු මේ වගේ බෝල් එකට දාගෙන තමා ඊට පස්සේ තමා මම එකට අර හොට් චිලි සෝස් එකයි සීසනින් පැකට් එකයි දැම්මේ හොට් චිලි සෝස් ඔක්කොම දැම්මා මොකද කොච්චර සැරද කියලා බලන්න සීසනින් පැකට් එකේ තල ඇටයි තව නිකන් අර මන් දන්න එකට කියන නම නොරිද මොකක්ද මන් දන්නේ අර යාලා ගන්න එකක් තියෙන අර සීවීඩ් මන් දන්නේ මොකක්ද ඔය කෑලි වගේක් තිබ්බා මම ෆෝකස් වෙලා පේනවද දන්නේ කාලා බලමු රස්නේ ටික බිස්මිල්ලා ඇත්තරම රහයි තාම ලොකුවට නිකන් සැරගතියක් දැනුන්නේ නැහැ පොඩි සැරගතියක් ලාවට එනවා බලමු කියන තරම් ලොකු සැරක් නම් නැහැ සැර නැත්තෙම නැහැ සැරගතිය තියෙනවා සැරම කන්න ඇති කෙනෙක්ට නම් පට්ට සැර ඇති මේක සැරගතියක් කියනවා ඒත් අර මම හිතුව තරම් අර ගිනි පිට වෙන තරම් එහෙම නම් සැරක් නම් නැහැ මේකේ හැබැයි මේ නූඩල්ස් එක රහයි අර ලංකාවේ දැන් කොත්තුමි ඒකනේ චුට්ටක් රහයි නූඩල් එකට තියෙන ඉන්ස්ටන්ට් නූඩල් ඊට වඩා නම් ටිකක් රහයි මේක හැබැයි කියන තරම් නම් සැරක් නැහැ ඒ නිසා මම මේක දැන් කණ එක ඉවර වෙනකම් පෙන්නන්නේ නැහැ නිකන් නෝමල් එකේ තමයි තියෙන්නේ ලොකු සැරක් නම් නැහැ මට පොඩ්ඩක් අර සැර දැනෙනවා මේ තොල වටේ චුට්ටක් දනවා වගේ ලාවට දැනෙනවා එච්චරමයි ලොකුවට නම් නැහැ ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම් ඔයාලත් ඉතින් කැමති නම් අරන් try කරලා බලන්න දැන් නම් මේ රාමෙන් නූල් සුපර් මාකට් වල තියෙන හැම එකම වගේ තියෙනවා හැබැයි මම හිතන්නේ 500 ගාණක් එහෙම වෙනවා ඉතින් ඔයාලා try කරලා බලන්න ඉතින් අවුලක් නැහැ wow කියලාත් නැහැ සරායි කියලාත් නැහැ ඉතින් ෂේක් ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම් වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ගේන්නේ කියලා මට අයිඩියා එකක් නැහැ ඔයාලට අයිඩියා එකක් තියෙනවනම් කියන්න කොයි වගේ වීඩියෝ එකක්ද කියලා හැබැයි මම කොහොමත් මේ දෙසැම්බර් මාසේ අලුත් වීඩියෝස් ටිකක් ගේන්න හිතාගෙන හිටියා බලමු මේ වෙලාව කළමනාකරණය කරගන්න චුට්ටක් අමාරුයි මේ දවස්වල වැඩ මේ දවස්වල ටිකක් ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන්නම් ෂෝට් වීඩියෝස් අනිවාර්යෙන් දාන්නම් මම ෂෝට් වීඩියෝ දාන එක නතර කරා ඉතින් ඔයාලගේ ලව් ඇන්ඩ් සපෝට් එක ඉස්සරහටත් දෙන්න thank you ආයෙ දවසක හම්බෙමු